අයිබෝවන් ටෝක් with the YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්න යන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙහෙයවන වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවේ පුහුණුව සඳහා අභ්‍යාසාරාබීන් බඳවා ගැනීම පිළිබඳව. ඉතින් ඔයාලා වීඩියෝ එක ස්කිප් නොකර සම්පූර්ණයෙන් බලන්න. ඔයාලට අයදුම් කරන්න පුළුවන් පාඨමාලා 12ක් තියෙනවා. 2017-2018 වර්ෂවල ජීව විද්‍යා විෂය ධාරාව යටතේ හෝ භෞතික විද්‍යා විෂය ධාරාව යටතේ අපසු උසස් පෙළ සමත් සිසුන්ට මෙම පාඨමාලාවලට අයදුම් කරන්න පුළුවන්. ඒ පාඨමාලා ගැන කිව්වොත් පළවෙනි එක ඖෂධවේදී පාඨමාලාව. ඒ සඳහා ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අයදුම් කරන්න පුළුවන්. දෙවෙනි එක වෘත්තීය චිකිත්සක පාඨමාලාව. ඒ සඳහාත් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අයදුම් කරන්න පුළුවන්. තුන්වෙනි පාඨමාලාව තමයි විකිරණ ශිල්පී පාඨමාලාව. ඒ සඳහාත් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අයදුම් කරන්න පුළුවන්. හතරවෙනි පාඨමාලාව තමයි පාසල් දන්ත චිකිත්සක පාඨමාලාව. ඒ සඳහා අයදුම් කරන්න පුළුවන් ස්ත්‍රී පාර්ශවයට පමණයි. පස්වෙනි පාඨමාලාව තමයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරී පාඨමාලාව. ඒ සඳහා අයදුම් කරන්න පුළුවන් පුරුෂ පාර්ශවයට විතරයි. හයවෙනි පාඨමාලාව තමයි අක්ෂි තාක්ෂණවේදී පාඨමාලාව. ඒ සඳහා ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අයදුම් කරන්න පුළුවන්. හත්වෙනි පාඨමාලාව තමයි අංගාදේශක හා ඍජුකරණ පාඨමාලාව. ඒ සඳහා ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අයදුම් කරන්න පුළුවන්. අටවෙනි පාඨමාලාව තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂක පාඨමාලාව. ඒ සඳහා අයදුම් කරන්න පුළුවන් පුරුෂ පාර්ශවයට පමණයි. නවවෙනි පාඨමාලාව තමයි කන්තු රේඛන ශිල්පී පාඨමාලාව. ඒ සඳහා ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අයදුම් කරන්න පුළුවන්. 10වෙනි පාඨමාලාව තමයි විද්‍යුත් නිකර්පන රේඛන සටහන් පාඨමාලාව. ඒ සඳහා ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අයදුම් කරන්න පුළුවන්. 11වෙනි පාඨමාලාව තමයි මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී පාඨමාලාව. ඒ සඳහාත් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අයදුම් කරන්න පුළුවන්. 12වෙනි පාඨමාලාව තමයි දන්ත කාර්මික ශිල්පී පාඨමාලාව. ඒ සඳහාත් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අයදුම් කරන්න පුළුවන්. මේ එක් පාඨමාලාවලට අයදුම් කරන්න අවශ්‍ය අවම සුදුසුකම් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.health.gov.lk කියන වෙබ් අඩවිය ඔස්සේ ඔයාලට මේ පාඨමාලාවලට අයදුම් කරන්න පුළුවන්. 2017-2018 වර්ෂවල අපසුසස් පෙළ ලියපු සිසුන්ට අයදුම්පත් කැඳවන අවසාන දිනය තමයි 2020 නොවැම්බර් 30 වෙනි දින. ඔයාලා මේ පාඨමාලාවට අයදුම් කරන්න කලින් අනිවාර්යයෙන්ම නිල වෙබ් අඩවියේ තියෙන ගැසට් පත්‍රය හොඳින් කියවන්න ඕන. මොකද කිව්වොත් අයදුම්පත යොමු කරන්න නම් ඔයාලා අනිවාර්යයෙන්ම ගැසට් පත්‍රයේ සඳහන් අයදුම් පත්‍ර ගාස්තු ගෙවලා තියෙන්න ඕනේ. ඔයාලා අයදුම් පත්‍ර ගාස්තු ගෙවපු රිසිට් පත්‍රයේ යොමු අංකයත් අයදුම් පත්‍රය සම්පූර්ණ කිරීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඔයාලා මේ පාඨමාලා නිවැරදිව අවසන් කළා රජයේ පත්වීමක් ලැබුවොත් අවම වශයෙන් වසර 10ක කාලයක් අනිවාර්යෙන් රජයට සේවය කරන්න ඕන. ඉදිරියට තවත් මේ වගේ තොරතුරු දැනගන්න Talk with the YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. වීඩියෝ එක හොඳ නම් like කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ යාළුවන්ටත් වීඩියෝ එක බලා ගන්න share කරන්න. ඒ වගේම මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් comment කරලා ඒ ගැන අහන්න. ඉතින් ආයෙත් අපි මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.